එතකොට අදට තියෙන්නේ දැන් මේ පරිඤ්ඤය විස්තර කිව්වා පහතබ්බ ධර්මයක් ගැනයි ඊළඟට කියන්නේ. පහතබ්බ කිව්වේ තමන්ගෙන් අයින් කළ යුතුයි කියන එක. ප්‍රහාණය. පහතබ්බ කියනකොටම පාවිච්චි නොකරනවා කියන එකයි ඒ පහතබ්බ කියන වචنين පෙන්නන්නේ. පාවිච්චියට ගන්නෙ නැහැ. ප්‍රහාණය කරන්න කිව්වම ඒක සම්පූර්ණයෙන් නැති කරනවා. නමුත් මේ පහතබ්බ කියන එකෙන් කියන්නේ තියෙන්න පුළුවන් පාවිච්චියට ගන්නෙ නැහැ. පාවිච්චියට නොගන්නකොට වෙන්නේ මොකද්ද? ඒවා ඒ ශක්තිය යම් ප්‍රමාණයක් ඒ වර්ගෙන් තියෙනවනම් ඒවා ගිලිහි යනවා, දිරලා යනවා. ඒවා දුර්වල වෙලා පාවිච්චියට නොවැටෙන විදිහට ශක්තිය හීන වෙනවා. ඒක කියනවා අස්මිමානය කියලා. මේක නම් මොකද්ද? අර කිව්ව කුසල ස්වરૂපය සිතේ පවත්තන්න ඉඩ නොදී ලෝභ ද්වේෂ මෝහ ධර්ම නිෂ්පාදනය අවදිකරන්න උදව් දෙන අපේ ළඟ නිතර කිචි කැවෙන එක්තරා ධර්ම කැලලක් පෙන්නනවා. ඕක නිසා තමයි මේ ලෝභ ද්වේෂ ඔය කියන අකුසල ස්වરૂප සංවිධානය. අස්මිමානය කියලා කිව්වේ තමා පිළිබඳව ගන්නා යම් කිසි මිම්මක්. මානය කියන්නේ මිම්මට. තමා පිළිබඳව ගන්නවයි කිව්වහම එක එක ආකාරවලින් අපේ කොටස් තුනක් බෙදෙනකොට පුළුවන් උච්ච මධ්‍යම හීන කියලා. මානයේ තත්ත්වයේ හැම වෙලාවෙම තියෙනවා. වැඩි, මදි, අඩු ආදි වශයෙන් අපි හැම වෙලේම ඔක අපේ ළඟ තියෙන එකක්. නමුත් ඔය මදිකම තමයි අර ඕනකම හදන්නේ. මදිකම නැත්තම් ඕනකම නැහැ. මේ මදිකමයි කාටද මදි? තමන් තමයි මේ අස්මිමානය කියන්නේ තමාට ඕන මට්ටම ප්‍රමාණය. ඒතකොට ඒක තමන්ගේ නියපොතු වල, තමන්ගේ මවිල් වල, කෙස් වල, දත් වල මේ හැම එකකම මේ හිතන වෙලාවට ඒවා පිළිබඳව ඔය ආත්මීය අපේක්ෂා අස්මිමානය තමා පිළිබඳව මිම්ම ඒ වාස්‍ය හැම එකක් අස්සෙම තියෙනවා. දැන් එයාගේ ඇගේ තියෙන මවිල් ගැන හිතුවොත් එයාට ඕනේ ඒ මවිල් එයාව ලස්සන කරලා පෙන්නන ආකාරයෙන් වැවෙන්න. හැම එකකම ඒ තමාට ඕනේ කොටසක් ඒකේ තියෙනවා. ඔය දැන් දෙතිස් කුණප යම් පිළිබඳව මෙනෙහි කිරීමේදී බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔය කිව් අස්මිමානය නැති කිරීමට ඒ පටික්කුල මනස්කාරය වශයෙන් ඒකට සලකන කියනවා. ඒ දෙතිස් කුණපයන් පිළිබඳව කෙස්ලම් නියද සම්මස්නහරයට ඇති මිදුළු පොකගොඩු හඳමස් ආදී වශයෙන් කියන මේවා ඔක්කොම එකම තමාට උවමනා පිළිවෙලට ඒවා නොපවතින බව මෙනෙහි කිරීමකුයි ඒ දෙතිස් කුණපයන් ගැන සිහිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. නැතු මේ කුණුයි ගඳයි අරවා මේවා කියලා හිටන් වම්නේ කරන්න නෙවෙයි අරකයි බලාපොරොත්තු වෙන්නේ. ඒ මොකද ඒ හැම එකක් ගැනම අපේ ළඟ තියෙනවා අස්මිමානයක්. දැන් යම් කිසි කෙනෙකුට කිව්වොත් පෙනහළු ගැන කතා කළොත් එයාට ඕන පෙනහළු කිසිම දුර්වලකමක් නැතුව ඔය සෙම බැඳෙන්නේ නැතුව කැස්ස හදන්නේ නැතුව নানা ආකාරවල රෝග හදන්න ඒ පෙනහළු ඉදොනදී හොඳ පෙනහළු දෙකක් එයාට ඕන. ඒ හැම එකක් එක්කම එයාට ඕන මට්ටමක් පෙන්වන නිසා ඒක ටික අස්මිමානය. ඒ අස්මිමානය ඒ අභ්‍යන්තරයෙන් ওই විදිහට සංවිධාන වෙන අතර
ඔය බාහිරයට අසකනාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් යොමු වෙන්නේ යමක් එක්කද යමක් පැත්තටද? ඒක හැම වෙලෙම එයාගේ තියෙනවා එයාට ඕන මට්ටමක් ඒක නැහැ. ඒක නිසා එයාගේ පොඩි කනස්සල්ලක් ඇති වෙන ඒ අවස්ථාවේ. මලක් බැලුවත් එයාට ඕන විදිහට නෙමෙයි මලක් තමයි හොඳයි ලස්සනයි. නමුත් එයා ගිහිල්ලා ඒක ASCII එයාට හොඳ මල හොයනවා. ඒ මල් වත්තම නැහැ. නමුත් හොයනවා. ඒ මොකද? එයාගේ දර්ශනේ සතුටු කිරීමට යාට උවමනා කරන අංශය ආකාරය මල් වලින් ගන්න පුළුවන් බලාපොරොත්තුවක් මේ පුළුවන් වෙයි කියලා හිතනවා. එයාට ඕන මිම්ම මල් ASCII හොයනවා. ශබ්ද ASCII හොයනවා. ආග්‍රහණ ASCII හොයනවා. ඔය අස්මිමානය තමයි ඔක්කොම කරන්නේ. ඕකට කියන්නේ අස්මිමානය. දැන් සුවඳ ආග්‍රහණය කළා හිටන් බල්ලා ඒක තිබ්බට පස්සේ තවත් කෙනෙක් සුවඳ බෝතලයක් ඇරියොත් ඒකෙත් ගිහිල්ලා නහය උලන්නේ අර එයාට ඕන එක ඒකවත් තියනවාද කියලා. නමුත් ඔක්කොම සුවඳයි. නමුත් එයාට ඕන සුවඳ නෙමෙයි. එයාට ඕන හොඳ සුවඳ. හැබැයි එයා දන්නේ නැහැ මොකක්ද හොඳ සුවඳ. ඒ තමාට උවමනා මිම්ම හොයාගන්න බැරුව සංසාරේ මෙච්චර කල් අපි ඇවිල්ලා තියෙනවා. මෙච්චර කල් අපි ඇවිල්ලා තිනවා Tamanට ඕන මිම්ම හොයාගන්න බැහැ. ඒ මොකද මෙච්චර කල් අපිට මෙච්චර කල් ගිහි ඔක හොයාගන්න බැරුව තාම හම්බු නොනේ. නැති එකක් බැරි එකක් ඒ හොයන්නේ. ඒ කවදාකවත් හම්බෙන්නේ නැහැ. හේතුව ඒ යම් ප්‍රමාණයක ශබ්ද රසයක් අපි ශබ්ද කාමයෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ කාමයේ කියන්නේ කාන්දම ඒ බලාපොරොත්තු වෙනකොටම ඒ ශබ්දයක් එක්ක තමාගේ හිත සම්බන්ධ වෙනකොට අර තිබිච්ච කාමයේ තව ටිකක් වැඩි වෙනවා. ඊළඟට හොට වෙන්න ඕන අර මුලින් තිබිච්ච අපේක්ෂාව නෙවෙයි ඊට තවත් වැඩි එකක් යාට බලාපොරොත්තු. හැම වෙලෙම ඒක දිග්ගහනවා. හරියට අර මනින්න ගියාම කෝදුව දිග්ගහනවා නම් මනල ඉවරයක් නැහැ. ඉතින් කොච්චර මැන්නත් එයාගේ මිම්මෙන්නේ නැහැ. මොකද මනින්න පාට කෝදුව දිග්ගහනවා. දැන් ඒකෙන් මැනමින් කිසි වැඩක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපට උමනා කරන මිම්ම මේ පස් ආකාරයකින් දර්ශන ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහෙන්ම අපට මිම්ම හම්බුනේ නැත්තේ ඒ මිම්ම ගන්න බැරි අර ප්‍රමාණය වැඩි වෙනවා කෝදුව දික් ගහනවා වගේ. නෑ ලෝකේ මිම්ම තියෙන ලෝකේ තියෙනවා. අපට මිම්ම ගන්න බැරි අපේ මිම්ම ගහන්න යනකොටම කෝදුව දික් කියලා. අපේ ඕනකම වැඩි වෙලා. ඒක නිසා හැම වෙලෙම වැඩි වෙන නිසා මිම්ම අපිවත් දන්නේ. ඒ අන්න ඒක නිසා නැත්තම් ලෝක තියෙනවා ඕන තරම්. ශබ්ද තියෙනවා নানা ආකාරවල. දර්ශන තියෙනවා. නමුත් ඒ දර්ශනයක සිටිවිලි පහල කරනකොටම අන්න ඒ දර්ශනෙන් සෑහීමටපත් නොවන මිම්මක් හැදිලා. ඉතින් ඒ මිම්මට හොයන්න ඕන. ඒ මිම්ම පාවිච්චි කරනකොට ඒකට සෑහෙන ඉක්ම යන මිම්මක් හැදිලා. ඕක තමයි මේ. ඒ මිම්ම ඒ ආකාරයෙන් හැදිච්ච නිසා තමයි ඊටාම සියුම් මට්ටමින් හිට හැදිච්ච සතා මිනිහෙක් බවට පත් වෙන විදිහට මේ චිත්ත පරිණාමයක් සකස් වෙනවා. බුද්ධ ආගමේ උගන්වන්නේ චිත්ත පරිණාමය. එකෙන් එකට ඒ වැඩිවීම නිසා ශක්ති වැඩි වුණා, ක්‍රියා වැඩි වුණා, ඕනකම් වැඩි වුණා, මේ ඔක්කොම වැඩි වුණා. ඔය ඔක්කොම වැඩි වෙන්න හේතුනේ ඔය අස්මිමානය. ඒක නිසා අස්මිමානය පහතබ්බ ධර්මයක් හැටින් බුදුහාමුදුරු වෙන්කලේ ඕක අයින් කරන තුරු අර කිව් කුසල ධර්ම ස්වરૂපයට තමන්ගේ හිත ගන්න බෑ. හැම වෙලේම අර අස්සෙන් මේක රිංගලා ඒක මදි. මෙන්න මෙහෙමයි ඕන.
කියලා මේ වෙන කතන්දරයක් ඉස්සරහට දානවා අපිට. එතකොට දැන් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්, මතුවෙන්න ඕන. ඔය අපි වැඳුම් පිදුම් කරමින් බුද්ධ පූජා පවත්වමින් මේ ප්‍රතිපත්තියේ යෙදෙනකොට නැද්ද කුසලයක් උපදුනේ කියලා. එහෙනම් ඔක්කොම කළා තියෙන අපි නිකම් මේ අපත යනවනේ නෑ. ඒ ක්‍රියාව කරගෙන ඒ පින්කම් වල යෙදෙන්න ඕන ඕක නිසායි. මොකද නිමිත්තෙත් සහයත් අපේ ක්‍රියාවේගයත් අර උමනා කරන දැනීම් ටිකත් උමන සංවිධාන ටිකත් එච්චාම අර සිතිවිලි පහළ වෙමින් යන අතර ඇතම් සිතිවිලි චිත්ත වීති අර කියන මට්ටමට හැදෙනවා. මානය නිසායි අර ලෝභ ද්වේෂ මොහ ඉස්සරහට අදින්නේ. එතන අනුශය වචෙන් තියෙන්න පුළුවන්. ඒ වෙලාවට ඒ අවස්ථාවේ අලෝභ දෝෂ සමෝහ නම් ඒ සිතවිලි ඒ චිත්ත වීතියට මානෙ මිශ්‍ර වෙලා නැහැ. පරිඋත්ථානයට ඇවිල්ලා නැහැ. අනුශය වශයෙන් තියෙනවා. අනුශය වශයෙන් පවතින. ඒක ඉස්සරහට ඇවිල්ලා පරිඋත්ථානයට આવොත් තමයි මේ කැලම්බිලා මේ වැඩේ නරක කරන්නේ. පරිඋත්ථානය අවස්ථාවට පත් වුණාම මානය කියන්නේ මානය කියලා. නැත්තම් ලෝභය කියනවා. ඒ අහන්නේ මොකද්ද? මානය අනුශය වශයෙන් තියෙනවා. දැන් පරිඋත්ථාන වුණාම අලෝභ අදෝස අමෝහ හිත කැඩෙනවා. ඔව්. දැන් මානේ ආපු හැටියේ මිම්ම ආපු හැටියේ ඒ මිම්ම ලබන හැඟීමයි යාට තියෙන්නේ. ඒ ලබන හැඟීමටයි ලෝභය කියන්නේ ඒක සංවිධානය කළේ මිම්මේ ආධාරය. අවසර එතකොට එන්නේ මතු පිටට පේන්නේ ලෝභයක් වගේ. මතු පිටට පේන්නේ ලෝභය. එතන මතු පිටට පේන්නේ නෙවෙයි. එතන කෙරෙන්නේ ලෝභය ළමයි. ලෝභය. නමුත් ඒ කෙරුවව හැදුවේ මානෙ මුල් වෙලා. ඒක අලෝභ දෝෂ අමෝහ හිතේ ලෝභය කියන හතරවෙනි දෙයක් නැහැ. ලෝභයයි මානය ලෝභෙහි මිශ්‍ර වෙලා තියෙනවා. ලෝභය තියෙනවනම් මානෙ තියෙනවා. ලෝභය නැත්තම් මානෙ නෑ. අන්න එහෙම ලිහිල් කරලා ගත්තාම දේශි. එතකොට දැන් අපිට දැන් අවශ්‍ය වෙනවා මේ මානෙ අපි කොහොමද අත්හරින්නේ? දාරිය මහත්තයෙක් කිව්වා මේ හිටපු රටේ ආම්දුරුගොල්ල නිරන්තරයෙන් පාවිච්චි කරන වචන ඕන එකක් වුණාම කමක් නැහැ කියනවා. මහත්තයා ඉන්නවා කමක් නැහැ කියලා කියනවා. ඒ කමක් නැහැ කියන්නේ ඒකේ ඔය මානෙ නැති බව පෙන්වන්න අපි දන්නේ නැහැ ඒ අත්තු මොන අදහසින් කියනද කියලා. නමුත් මානෙ නැති බව තමාට දැනගැනීමට තියෙන එකම ලකුණ තමයි ලැබිච්ච හැටියට පිළිගන්නේ. එතකොට මානය තිබිලා සමහර වෙලාවට මේ දැන් අපි කියපු නිසා ලැබිච්ච හැටියට පිළිගන්න පුළුවන්. කමන්නේ ඔන්නේ මේ දෙනවා කියලා ගන්න පුළුවන්. නමුත් හිතයටින් තියෙනවා මම හිතුවේ මෙහෙම එකක් නෙවෙයි. අන්න එතන මානෙ තියෙනවා. හැම වෙලේම සංවිධාන වෙලා ඉන්න ඕන කලින් ඉඳලා ඒ ක්‍රියාවට මම එළඹෙනවා මට හැකි ඊටාම උසස් උත්සාහය උපරිම මට්ටමේ උත්සාහය දාන්න. හැබැයි මගේ කෙලවර මොකක්ද? එයින් ලැබෙන ඵලය මං ඊටාම සන්තෝෂෙන් ගන්නවා. අන්න එතෙන්දි ගත්ත. මේ මට්ටමට තමන්ගේ සිතුවිලි සංවිධානය කළොත් අර අස්මිමානය කියන එක කුරුටු ගෑවෙනවා. හොඳට පණ කඳ ගහලා එන්නේ නැහැ ඒක. නොපෙනී තියෙන්න පුළුවන් සමහර විට අපි දන්නේ නැහැ. නමුත් අර ක්‍රමයේ තමයි පාවිච්චි ගන්න තියෙන්නේ. දැන් අපි කියමු විභාගයක් ගන්න ළමයෙක් උපරිම උත්සාහය. එයාට නිදි මරණ. ඉතින් ඇස්තමතම පාඩම් කරනවා. මේ ඔක්කොම කරන්න ඕනේ යා. ඇයි?
එයා විභාගයෙන් සමර්ථ විය යුතුයි. එයා සමාජයේ හොඳ සමාජිකයෙක් වෙලා නිරෝගී ජීවිතයක් ගත කරන්න. ඒකේ අයිතිවාසිකමේ බලාපොරොත්තු වේ අවශ්‍යතාවය එහෙම එසේ වුණාට මොහු මේ මහන්සි වෙන ගමන් මම මේ කරන්නේ මගෙන් ඉටු විය යුතු යුතුයකම මොකද්ද? විභාග ගැනීමට මා සියලු දැනීම් ඇති කර ගන්න ඕනේ. ඒ සටහන් වල ඇත්ත ඔක්කොම එයා දැනගන්න. හැබැයි යාගේ අන්තිම නිගමනය මොකක්ද? මම විභාගයට යනවා, පාස් වුණොත් ඒක පිළිගන්නවා, ෆේල් වුණොත් ඒක පිළිගන්නවා. අන්න අස්මිමානේ නැහැ. එතකොට ලෝභ ද්වේෂ මෝහ නැහැ. ඒක නිසා ඔහු මුළු විභාගයට වැඩ කරන්නේම සම්පූර්ණ සන්තෝෂයෙන්. කුසලේසු කුසල ධර්ම. ඉතින් කියයි ඔහොම පුළුවන් ද කියලා බැරි හන්ද තමයි දුක් විඳින්නේ. දුක් නොවිඳ ඉන්නනම් ඔව පුරුදු වෙන්න ඕන. පොඩ හරි. එතකොට ඒ අස්මිමානියත් එක්ක තමාගේ සිටිවිලි පටලවෙන්න ඉන්න නුදුන්නොත් එයා ළඟ තියෙනවා අභිඥය තියෙන. එයාගේ ස්පර්ශය බොහොම අඩුවෙන් ඒකට වැඩ කරවලා තියෙනවා. එයා ළඟ එතන ආසව නැහැ. මේක කලම්බන්න. එතන උපාදානය නැහැ. දැන් මේ මම පෙන්වන්නේ ආපස්සට යන හැටි අර ධර්ම ස්පර්ශයත් එක්ක මෙයා පැටලවිලා අර ශනසිල්ල බුද්ධ විඳීමට මිනිහා සුදුස්ස වෙච්ච හැටි. ඊළඟට එයාගේ සිතුවිලි යන හැටි පේනවා. හරි විදිහටයි. ඒක නිසා එයා ළඟ කුසල ධර්මයක් තියෙනවා. කොහොමද තේරුම් ගන්න? ඒ වැඩේ කරනකොට කිසිම දුකක් නැහැ. කිසිම දුකක් නැහැ. බොහොම සංසිල්ල කරනවා. ඒතකොට දැන් බලමු මේ හැම ධර්මයක් එක්කම අපේ ජීවිත සම්බන්ධ කිරීම යමක් කරනවා නම් ඒ පුජ්‍යලයා ලබන අයිතිවාසිකමේ තියෙන සාර්ථකත්වය මෙපමණේ කියලා කියන්නේ. ඔය හැම තැනින්ම ඕන තැනකින් Tamanට පටන් ගන්න පුළුවන්. ඒ Tamanගේ හැකියාවේ හැටියට. එතනින් ඒ පටන් ගත්තොත් එතනින් ඉඳලා ඵලය කිසිම අඩුපාඩුවක් නැහැ. හොඳ සරුසාරව ඒ ඵලය ਉਹ ලැබෙන ඇති. ඒකට අපිට ඔය අස්මිමානේ ඕන තැනකදී කරන්න පුළුවන් එකක්. එහෙම හිතුවේ ලැබිච්ච දෙයක් මම පිළිගන්නේ කියලා හිතපු තරමින් මොකුත් හරි සමාගෙන නැති වෙන්නේ නැහැ. ලැබෙන දේවල් ලැබෙයි, නොලැබෙන දේවල් නොලැබී හිටී. ඒක අපේ අයිතිවාසිකම. නමුත් අපි දුකක් නොවිඳින්න නම් අර මෙහෙම විය යුතුයි කියන ඇලී ගැනීමට, බැඳී ගැනීමකට හිතට ඉඩ දෙන්න අරකයි. ඔව් මොකක් හරි ඒ ලැබෙනවා ඇති. ඒක මම පිළිගන්නවා. නමුත් ලැබිය යුතු දේ ලබන්න මා ඉතින් ගත යුතු උත්සාහය, යෙදිය යුතු උපක්‍රම, ගෙවිය යුතු කාලේ මේ ඔක්කොම කරනවා. මම දන්නේ මොනවයිද කියලා. අන්නේ තත්වයට තමාගේ සිත ක්‍රියා කළොත් අන්න ඒකට කියන්නේ අස්මිමානිය. අස්මිමානිය අයින් වෙච්ච හැටි අතන අර නියම தත්ත්වය සිතේ වැඩ කරනවා ඇති. හැබැයි ඒ වැඩ කරනකොට ඒවා ස්ථාවර භාවයට පත් කරන්න තමයි ඊළඟ ධර්ම වලින් උදව්ව ලබා දෙන්න ඕන. උදව්ව ලබා දෙන්න. ඒකට